あ、それで。この絵は何ですか。します。はい、ます。2487とかです。ポイントカード持ってますので、ありがとうございます。そのままで大丈夫です。18480円。お支払いはカード払いでお願いします。タッチですか？多分1万5000円を超えちゃうとタッチ決済ができないので差し込みで。あ、ありがとうございます。はい、ありがとうございます。はい、ありがとうございました。ඉතින් ෆයිනලි මොමරි මේක අරගත්තා. දැන් ඉතින් යන්න තියෙන්නේ මොකද යන්න ඕනේ අරගත්තා. ඉතින් මගේ වාහනේ මෙතන චුසරෝ එකේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ මගේ වාහනේ. ඉතින් お願いします。あ、すいません。මේ බිග් කැමරාවකට මයික් මේ අද DJI mic mini 2 එක බලන්න. ඇත්තටම මේක ගන්න කියලා තමයි ආවේ අලුතෙන් ආපු එක. මේ ඉතින් මේක ඇත්තටම නෑ. ෂෝයින් එක තියෙනවා මේ ස්ටොක් නෑ. ඒගොල්ලෝ මේ තියෙන්නේ මේක කලස් මාරු කරන්න පුළුවන් එක. ඉතින් මේක මට එනවාද? මේ ඉවල්ලා මේ රිලීස් වෙලා සතියක්වත් නෑ තාම. ඉතින් මේ ස්ටොක් නෑ ලු අද සුමන ගොඩ දවස් දෙකක් විතර යනවලු මේ ඕඩර් කරොත් එහෙම මේ ගෑල්ලා දෙන්න පුළුවන්ලු දවස් දෙකක් විතර යනවලු මේ අයිචිකින් එකේ නැහැලු මේ කොයක්ක ෂොප් වල ඒක නිසා ඉතින් මේක තමයි අවුලකට තියෙන්නේ මේ ඒකේ අවුල තියෙන්නේ මේක ගන්නවොත් ඉතින් මොකක් හරි අවුලක් තියෙනවා ගන්නම යාවි ඉතින් ඒක මේ වෙලාවේ නැහැලු ඉතින් ඔන්ලයින් ගන්නවද නැත්නම් ඕඩර් එකක් දානවද කියලා කල්පනා කළේ බලමු එමොත් මම ඕඩර් එකක් දාගන්න එමොත් එහෙම බලන්න මොකද තමයි ඉතින් දුකයි ඉතින් මොකද බලමු මොකද කරන්නේ කියලා ඉතින් මම ඉන්න මාසම තැනක තමයි ඉතින් මේ ඉන්නේ කැමරා අයිසෙල් අඹරු තමයි ඉතින් ඩ්‍රෝන්ස් තියෙනවා නියෝ එක තියෙනවා මේ අලුතෙන් රිලීස් වෙච්ච ලීටෝ X1 එක තියෙනවා මේ තියෙන ලීටෝ X1 එක ඒවට 360 එක තියෙනවා සෙට් එක තියෙනවා ඉතින් මෙතන この機会をお見逃しないようぜひ今回ホームコーナーへ足をお運びくださいませ。ini mic ini. Baru mau dia langsung pokok four kan dia no, pokok four kayak lagi matra bisa dia rilis semua. Mau tahu lagi segi. Hi guys, welcome back my YouTube channel Sakura Janice. ඉතින් අද තියෙන්නේ නිව් රිලීස් එක DJI වල මේ Amazon Prime එකේ ඕඩර් කරපු මේක දවසක් විතර මම ඩෙලිවර් වුණා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඉතින් මොකක්ද කියලා. ඉතින් මේක ඇවිල්ලා guys ඉතින් content creatorsලාට bloggers ලාට ඉතින් ඉස්සුනේ official release උනේ 4/28. ඒ කියන්නේ ගිය මාසේ 4/28 තමයි DJI එකකින් official release උනේ මේක. ඉතින් මේක මම මේ ගන්න බැලුවා ජපාන් වලින්. ඉතින් මගුව වලින් big camera මම try කළා. ඉතින් big camera එකෙත් තිබ්බේ නෑ. ඉතින් ඒගොල්ලෝ සයිකෝ නැහැ කියලා කිව්වා. කියන්නේ ස්ටොක් කියලා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම මේක ඕඩර් කළා. සවුන්ඩ් ක්වොලිටි එක අලුත් පැත්තට අරන් යන දෙයක්. ඉතින් මේක වෙන නිව් රිලීස් එක මේක DJI mic mini 2. ඉතින් මගේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ ඕල් පේන ඉතින් මම ඔයාලට මේක DJI mic mini 2. ඉතින් මේක ඇවිල්ලා මේ සුපිරිම එකක් මගේ ස්මාර්ට් ෆෝන් වලට වෙනවා පැකේජ් එකකුයි නෝමල් පැකේජ් එකකුයි දෙකක් එනවා. ඉතින් මම ගත්තේ ස්මාර්ට් ෆෝන් එක එකනේ මේ නෝමලි සාමාන්‍ය මේ ස්ටෑන්ඩඩ් පැකේජ් එක. ඉතින් මේ තියෙන එක පොඩ්ඩක් අන්බොක්ස් කරලා බලමු. ඉතින් මට මේක දැන් අරගෙනත් දවස් දෙකක් විතර යනවා. ඉතින් මට මේක අන්බොක්ස් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මේ
බලමු අපි අන්බොක්ස් කරලා මේක. First look එක මාරයි. ඉතින් බලමු අන්බොක්ස් කරලා. ඇතන මම මේ අන්බොක්ස් කරන්න මේ ලන්ඩන් ගිහලා තියෙන මැක් එකට ආව මැක්ඩොනල්ඩ් එකට. ඉතින් මම එතන ඉන්නේ. ඉතින් අන්දම මේ අන්බොක්ස් එක කරන හොඳට මට මේ වැඩි ක්‍රවුඩ් එකක් නැහැ. මොකද අද ගොඩක් කම්පැනි මේ ආයි පටන් ගත්ත ගෝල්ඩන් එක කියලා. ඉතින් අදින් ඉතින් මේ හින්දා වැඩි ක්‍රවුඩ් එකක් නැහැ. ඉතින් මට පහදිලිව මට වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් මාර අර සුමර් කෙනෙක් අන්බොක්ස් කරනවා. ඉතින් මේ වගේ මේ කේස් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ෆුල් පැකේජ් එක මෙන්න මේ වගේ කේස් එකක්. වව් ගතිය එක මාර්ම ගතිය. ඉතින් මේ අපිට ඔයාලා අරන් එහෙට මෙහෙට අරන් යන්න පුළුවන් සොෆ්ට් බෑග් එකක් මේක. ඇතුළේ ඊට පස්සේ පැකේජ් කීපයක් තියෙනවා. ඉතින් මේ පැකේජ් එකයි ඊට පස්සේ අපේ මේන් පැකේජ් එක කේබල් සෙට් එක ඊට පස්සේ මේන් පැකේජ් එක. මාර අමුතු සුවඳක් තියෙන මේ බෑග් එක තුලින් අතරම මාර අමුතු සුවඳක් එන්නේ. ඉතින් අර ඒක නිය වශී වෙනවා වගේ සුවඳට. ඉතින් පැකේජ් එක මෙන්න මේ ටික තමයි පැකේජ් එකේ තියෙන්නේ. ඉතින් මම නිකන් මේ මගේ වීඩියෝ මේ මගේ channel එක ටෙක් channel එක නෙමෙයි මම unboxing කරන එක මේ unboxing කරපු වීඩියෝ එක. ඉතින් දැන් මේක ඉතින් මේ පැකේජ් එකේ mainly අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටික. ඉතින් හරිනෙත් නැහැ. මම කිව්වා ඔයගොල්ලන්ට මේ මාරු ගන්න පුළුවන් කියලා කවර්ස්. ඉතින් මේ තියෙන්නේ මාරු කරන්න පුළුවන් කවර්ස් සෙට් එකක් වෙනවා මේකේ. මේ පාට 3යි 6යි පාට 8ක්. ඉතින් පාට 8ක් තියෙනවා. ඒකත් මේ පැකේජ් එකටම එන්නේ. ඉතින් ඒකයි ඉතින් මේන් පැකේජ් එක මේක. මේන් පැකේජ් එක කියන්නේ මේක බලමු මේකත් කල්ලා. මේක ඇවිල්ලා මේක මෙන්න මේ DJI mic mini 3 එකටත් වඩා පොඩි. මේක ඇවිල්ලා mini 2 එකේ මේක ඇවිල්ලා පාට තමයි small. ඉතින් මාරම් පොඩි. ඉතින් මේක අපිට දැන් අපි අන්බොක්ස් කරගමු. මේක මෙතනත් වෙනම තියෙනවා මේකත්. මේක මේ press to unlock. ඉතින් මේක අපි ගලවගෙන ඉමු. ඔන්නෝමයි. ඒකත් ගැලවුවා. ඒකත් මෙතන තියාගමු. මෙන්න තියෙනවා ලොක් එක. මාරම ලොක් එකක් එක. මේ අල්ලෙන් එකයි අපිට පැහැදිලිවම මේක අරන් යන්න පුළුවන් යන දන ඕන දාග. ඉතින් මේ ඔයාලට පේනනේ සයිස් එක. ඉතින් මිනි කියන සයිස් එකට පැහැදිලිවම මිනි. ඉතින් මේ වුණා ෆස්ට් ලුක් එක බලන්න. වව් ෆස්ට් ඉම්ප්‍රෙෂන් නම් මාරයි. ඉතින් මේ ඔක්කොම මේ ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මයික් දෙකේ ඔයාලට පේන ඇති. මම මේකත් දෙන්න. ඉතින් ඔක්කොම ටික ඒක ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මයික් දෙකයි. මෙන්න මේ මයික් එක ඔයාලට පේන ඇති මේ එන්න පොඩි මයික් එක. ඉතින් මේ මයික් එකයි මයික් දෙකක් එනවා. ඉතින් මයික් දෙකයි රිසීවර් එකයි. ඉතින් මයික් දෙකයි රිසීවර් එකයි. මේකේ තව USB-C මොබයිල් මේක ඇවිල්ලා මොබයිල් ෆෝන් ඇඩප්ටර් එක. මොබයිල් ෆෝන් ඇඩප්ටර් එක මේක. ඉතින් මේකත් එනවා මේකට. මොඩ් එක තමයි මේකට එන්නේ. මෙතන කේබල් එක දාන්න පුළුවන්. කේබල් එක අපිට මෙතන ඇතුළටම දාන්න පුළුවන්. මෙන්න මේ වෙන්නේ. ඉතින් මේක මාරම පොඩි අර වහනකොට මේක ඇන්දින් මෙයා ඇරෙනවා. ඉතින් වහද්දි පොඩි සද්දයක් එනවා. ඉතින් මාර ෆිල්මේ ලුක් එකක් තියෙන්නේ. DJI ගාම තියෙන ප්‍රීමියර් කියලා අමුතුවෙන් ඒගොල්ලෝ ප්‍රීමියර් ක්වොලිටි එක ගැන කියන්න ඕනේ නැහැ නේ ඔයගොල්ලන්ට යාළුවනේ. ඉතින් එහෙමයි. ඉතින් මම මේ වොයිස් කරන රෙකෝඩ් කරන ඔසම් මොබයිල්
3 එකට ආවා මගේ මයික් එක මෙන්න මේක. ඉතින් මේ තියෙන්නේ ඔසෝ මොබයිල් 3 එකට ආවා මගේ මයික් එක. මේ තියෙන්නේ මේ මයික් එකයි මේ මයික් එක අතර ගත්තාම ඔයාලට පේනවා ඇති සයිස් එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ මොබයිල් 3 එකේ මයික් එක. ඉතින් මේක ඇවිල්ලා දැන් මිනි 2 එක. ඉතින් සයිස් එක මෙතන ගත්තාම සයිස් එක මේකෙන් හරියටම භාගයක් වගේ වෙනවා. මේක රිසිවර් එක නැතුව වුණත් මොබයිල් 3 එකට කනෙක්ට් කරන්න පුළුවන් ඔසෝ මොබයිල් 3 එකට 4 එකට. ඉතින් මිනි 2 එක ඉතින් ඕන එකට සපෝට් කරනවා. ඉතින් අන්තිමට තමයි මම මයික් එක කඩක්නා කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට සයිස් එකෙන් ගත්තාම පේනවා ඇති කොහොමද සයිස් එක වෙනස කියලා. ඉතින් මෙන්න ඉතින් තව දෙයක් පෙන්නන්න තියෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මේක පේනවා ඇති. ඉතින් මේක කලර්ස් ටික මේ කලර්ස් ටික අපිට කැමති විදිහට අපේ කන්ටෙන්ට් එකට ගැලපෙන විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේක මැග්නට් එකක් ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ දැන් දම් පාට මේ වගේ චේන්ජ් කරගන්න පුළුවන් මේක අපිට කැමති විදිහට. එක නිල් පාටයක් දාලා පෙන්නන්න ඕලන්ට රතු පාටයක් දාලා පෙන්නන්න. ඉතින් අපිට කැමති විදිහට මේක චේන්ජ් කරගන්න පුළුවන් මේක. බලන්න පේනදී රතු පාට රෝස පාට සෝරි. ඉතින් ලස්සන කලර්ස් ටිකක් තියෙන ඇවිල්ලා. ඉතින් ඒ වගේ මේකට කලර්ස් මේ ෆ්‍රන්ට් කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් මේකේ. අපේ කන්ටෙන්ට් එකට ඕන විදිහට කන්ටෙන්ට් එකට ගැලපෙන විදිහට ඉතින් මේක චේන්ජ් කරගන්න පුළුවන්. ඒකත් මිනි 2 එකේ තියෙන විශේෂත්වයක්. ඉතින් මරු මම කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට මේක ගන්න ඕන අඩුවටම. මේක ඇත්තටම රිලීස් ප්‍රයිස් එක මෙහෙම උනේ මේ කොලේෂන් 5ක් වගේ වුණා. ඉතින් මේකේ මම දෙක කැමරා.lk එකේ දාලා තියෙනවා මේක version ටික ඒගොල්ලෝ. ඉතින් try out කරලා බලන්න. මම මේක මේ කෙන් කරන වීඩියෝ එකක් මට අරන් එන්න. ඉතින් ඒකයි ඒ ටික මම තමයි ඉතින් මිනි 2 එක. ඉතින් මේ තියෙන්නේ කැමරා රිසීවර් එකක් එනවා. ඉතින් කේබල්ස් ටික ඉතින් ඒක හරි. ඉතින් අනිත් එක තමයි මම මේකත් එක්කම කරන්න ඕන කිව් වීඩියෝ එකක් තමයි මේ ඔසෝ මොබයිල් 8 එක. ඉතින් ඔසෝ මොබයිල් 8 එක ඉතින් මම මේක ගස්සේ දෙවෙනි මාසේ. දැන් අද ඇවිල්ලා 5යි 6 සෝරි. ඉතින් මට මේක අන්බොක්ස් කරගන්නත් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් අන්ෆෝර්චුනේට්ලි මේකේ මේ දැන් දවස් දෙක තුනකට විතර කලින් මම දන්න විදිහට මොබයිල් 8 ඩිජිටල් මොබයිල් 8 එකේ නම් මේක මයික් මිනි 2 එක ගන්නකොට එතකොට මේ තිබ්බේ නැහැ. මේ මයික් මිනි 2 එක මම පෙරේදා ගියේ. ඉතින් බලන්න එතකොට ස්ටෝ මේවල තිබ්බේ නැහැ ෂොප් වල. ඉතින් මේකත් අපි බලමු මෙහෙම යා කරලා එකපාරම. මම මේක වෙනම වීඩියෝ එකක් කරන්නෙත් නැහැ. ඉතින් මේකෙත් මෙන්න මේ වගේ පැකේජ් එකක් එන්නේ. ඉතින් මොහොත පැකේජ් එකක් තියෙනවා මේකේ. එකයි මෙන්න මේකයි කේබල් එක තියෙනවා. වෙන නම් මොකුත් නැහැ මේකේ. වෙන පේපර්ස් මේ වගේ තියෙනවා. පේපර්ස් ටික චරයි. ඉතින් මෙන්න මේක තමයි මොබයිල් 8 එක. බලමු මේකත් නා කරලා. ඇත්තටම මම මේක ගත්තේ 17 Pro Max එකට මේ වීඩියෝ කරන්න. ඉතින් මෙන්න තියෙනවා 7 මේක. වව්. ඒකත් මාර ලුක් එකක් තියෙන. මෙන්න මේක ගලවන්න පුළුවන් දුකද මම දැක්කා තියෙනවා ගලවන්න පුළුවන් දුකද. ඔන්නම තමයි ඉන්නේ. ඉතින් මේ මයික් මේකට ඩිරෙක්ට්ලි මයික් මිනි 2 එක සපෝට් කරනවා. මේ මයික් මිනි 2 එක. ඉතින් මේ 8 මේ දැන් තව ළඟදිම රිලීස් වෙච්ච 8P එක. ඒ කියන්නේ DJI මොබයිල් 8P එක. ඉතින් මගේ එක මේ 8 එක. ඉතින් දැන් දවස් දෙකක විතර කලින් 8P එක රිලීස් වුණා. ඉතින් ඒකට කෙලින්ම ස්ටෑන්ඩඩ් පැකේජ් එකයි කොම්බෝ පැකේජ් එක දෙකක් එනවා. ඉතින් ඒකේ කොම්බෝ පැකේජ් එකට මයික් මිනි මම දැක්ක අනුස්කය දාලා තියෙනවා. මයික් මිනි මේ කියන්නේ ඉස්සරක් මයික් එකකුත් හම්බ වෙනවා. මයික් එකයි සෙට් එක හම්බ වෙනවා. ඉතින් මේකෙන් වීඩියෝ එකක් කරලා ඕගලන්ට මේ සෙට් එකම පාවිච්චි කරලා වීඩියෝ එකක් කරලා වීඩියෝ කරන් යන්න ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින්
ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් වලට අන්තරම වැදගත් වෙන වීඩියෝ මේක. අනිවාර්යෙන් මේක බලන්න. මගේ YouTube channel එක සකුරා ජර්නිස්. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ලස්සන වීඩියෝස් ජපානයේ තියෙන කල්චර් එක ජපානයේ තියෙන එක ලස්සන වීඩියෝස් මම අරගෙන මගේ YouTube එක හරහා channel එක හරහා. ඉතින් මගේ Facebook page එක පැතුම්ස්. ඉතින් මම බලලා කරලා තියාගන්න. එහෙනම් ඉතින් තව ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට හම්බෙමු. ගිහින් එන්න. ඉතින් ඔයාලා පරිස්සම් සපෝටින් ඉන්න. ගිහින් එන්න. සයනාරා. බයි බයි.